Hi guys, ඔයගොල්ලෝ මේ සෙට් වෙන්න ෆන් කැප්ෂන් එකක් ඉතින් අද අපි හදන්නේ මෙන්න මේ වගේ ස්මෝක් බෝම් එකක්. ආයෙත් ඉතින් ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒක අපි හදනවා. දැන් අද හදනවා. අපි රටම දුම්මනි පුරවලා, ගම දුම්මනි පුරවලා, ගෙදර දුම්මනි පුරවනවා. අපි රටයි ගමයි දුම්මනි පුරවනවා. අපි පස්සේ වීඩියෝ එකෙන් පුළුවන් අනිවාර්යෙන් කියනවා. හරිද? එහෙනම් අපි එතන කියන්න තියෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අද අපි අලුත් අවුරුදු සීසන් එක හදන්න යන පළවෙනි වීඩියෝ එක. අද නන්නේ කරන්න යන පළවෙනි වීඩියෝ එක. එහෙනම් අපි වැඩි කතා බහ මොකද නැතුව අපේ කෙල්ල කොල්ලොත් එක අපි යමු අපේ ෆස්ට් වීඩියෝ එකට. guys මේ දින අපිට ඕන අයිටම්ස් ටික පේපර් වල දෙකක් ඒක එකක් පීස් එකක් ග්ලූ ගන් එකක් ග්ලූ ගන් එක ගන්න ග්ලූ ගන් බටන් දෙකක් ඊළඟට ග්ලූ ගන් බටන් නැත්නම් කරන්ට් එක නැති ටිකක් උන කරන්න බෑනේ. ඒක අපිට මාඩියක් තියෙනවා. මාඩිය ගණන් ගන්න එපා. ඉතින් මේ මාඩිය මේක තියෙනවා. ඉතින් ගණන් ගන්න එපා. ඊළඟට ගිනි පෙට්ටි අපිට ගිනි පෙට්ටි කොච්චර ඕනද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ අපි ගායනා තියෙන අය ඔරිජිනල් බඩු සූර්යයා මේ කොච්චර ඕනද කියලා මම දන්නේ නැහැ. අපි වීඩියෝ එක කරද්දී කියන්නේ කොච්චර ප්‍රමාණයක් ඇයිද කියලා. ඊළඟට හඳුන් කෝරු කොච්චර ඇයිද කියලා දන්නේ නැහැ. අපි ගිනි කෝරු දාන ප්‍රමාණය අපි කියනවා. ඒ කියන්නේ ගිනි කෝරු දාන්නේ අපි මේක තියෙනනේ. ඒ රෝල් කරගන්න ප්‍රමාණය තමයි අපි ගිනි කෝරු දාන්නේ. අපි ඒක වීඩියෝ කරනවා. එහෙනම් අපි යමු. අපි මේ වගේ කොළ දෙයක් ඉරාගත්තා. අර කොළ ගත්තේ කොළ දෙයක් ඉරාගත්තා. ඒ කොළයක් මෙහෙම පැත්තෙන් තියලා ඒ අනිත් කොළේ ඔයගොල්ලෝ කැමති කාණ්ඩ රෝල් කරගෙන කියන්නේ ලොකුවට හදනවා නම් ඕක ලොකුවට හදාගන්න කියන්නේ ගොඩක් දුම යන්න ඕන නම් අපි මම ඔයගොල්ලන් චුට්ටියට ඉන්න ස්ටුඩියෝ එකේ හදා ගන්නවා. ඉතින් රෝල් කරන් මීට රෝල් කරන් නැත්නම් පොඩි ඉවරයි. මීට රෝල් කරගන්න ඕනේ. රෝල් කරන අවසන් මේ කම්පි කරන් කම්පියක් ගාලා ලගන්න ඕනේ. ගම්දා මෙතින් හොඳ අලව ගන්න ඕන. අලව ගන්න නැත්නම් ඉතින් මේක මේ දැන් ගිනි කූරේම දැම්මම මේ එළියට පැනනොත් ඒක ඉවරයි. ආය අලුතෙන් හදන්න වෙනවා. එහෙනම් මම මේක දාගත්ත ගමන් ඉවර ඊළඟට මේක කරලා අලව ගන්න ඕන. ඊළඟට අපි අර දාපු අවසාන කරේ දාපු එක මේක කරලා මේ දාගෙන ඊළඟට කොලයක් පැත්තකින් තියලා හොඳට මේක නමාගෙන මේ හිලකලා තියෙන මේ හිලාස්ස මේක දාගන්න ඕනේ ඊට කලින් කරන්න දෙයක් තියෙනවා. මේ දුකන් වලදී තියෙන එක දාලා රත් කර ගන්න ඕන. අපි හොඳට රත් කරලා තියා ගන්න ඕන. නැත්නම් ඉතින් මේනවා අපි හොඳට රත් කර දාගෙන අනුගුරු තියෙන මේවා හැම එළියට යනවා. දුම පිටුනොත් එතන දුම යන්නේ නැහැ. ස්කෝප් බෝම් එක අපි හදන්නේ. එහෙනම් අපි මොකද අරව ගන්න ඕන. තියාගෙන
අපි ඊළාට මෙන්න මේ වගේ ගිනිකුරු අපි මේව කරගත්තා. මේ තියෙන අපි හදාගත්ත ගිනිකුරු ටික අපි මේව එළියට මෙහෙම එක එක අතින් කියලා අපි මේව එකින් එක මෙහෙම එළියට ගමු. මේ එළියට අරන් කොහොම දාලා ඊළඟ ගිනිකුරුත් කොහොම අරන් එළියට දාලා මේ දැන්ට අපි ගිනිකුරු දැන් 1 2 3 4 දෙම කතා කරමු. මේ විදිහට අපි මේ ඔක්කොම ටික කපා ගත්තා. ඊළඟ මේ ටික මෙහෙම එක පැත්තකට මේව කරගෙන ඊළඟ අපි ගන්නවා අපේ හඳුන්කුරු ගත්තා. අපේ හඳුන්කුරු ගත්තා. ඒ හඳුන්කුරු වලින් අපි හඳුන්කුරු තුනක් ඇති. මම මේකට ගත්තා. මට කියන්න බැරුණා මම මේකට ගත්තේ ගිනිකුරු ගිනිපෙටි 1 2 3 4 5 6 7 8. ගිනිපෙටි 8යි. ඉතින් මම නිකන් ආසලයට හැදුවා එකක් ඔය දන්නේ නැහැ. ඉතින් ආයි 8ක් ගිනිපෙටි 8ක් ඕන. ඒ 8ෙන් මම දැන් 8ක් නෙමෙයි 9ක්. අපි දැන් මේ ගිනිකුරු හිමීට මේව කර ගන්න ඕන. තුනක් කඩාගත්තා නම් ඇති වෙන්නේ. මේ අපි ගිනිකුරු ටික කඩාගත්තා. ඊළඟට අපි මේ ටික ini mau taruh kan dulu. Tambah kalian guys ini mau ini taruh kan no. Ini. Ini juga penting nama sana ini. Ini merah, ini aku ada kata ini merah. Ini 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 udah kata ni kan, ayah di pura kera, udah memang kerana, ayah dah agak maksudnya. Ini ini dah agak. Ayah api memang kata, ayah api ni tu, rakyat dia lah. Ayah api ni kamu ter nama aja na. Itu tiga di memang kapalan na. Dan ini itu dan after itu mengambil kalau karena kamar aturan kita ini kita lagi yang memberi kelas
මේ දැන් අත්තලා අපි මේ ටික මේ තද මේ කරන් තද කරගමු. ගත්තට පස්සේ අපි දැන් අපි මේක අපි try කරලා බලන්න. එහෙනම් මොකද එනගන්න යන්න. ඔන්න එහෙනම් අපි දැන් මේක හදලා ඉවරයි. එහෙනම් ඔන්න අපි දාන්න යන්නේ. හරිද? guys, අපි ඉතින් තරගේ සාධන හැබැයි 60ක් සාධන ගාවලනේ අපි ගණන් අපි ඕක ගණන් ගන්න හරිද? ඕක ගණන් ගන්න. අපි ඔයගේ තව එකක් කරනවා. ඔයගේ ගණනේ වෙන සිරි එකක් කරන්න හරිද? ඔයගොල්ලෝ අපි subscribe කරලා like කරලා share කරලා comment කරලා ඔක්කොම කරලා තියන්න. එහෙනම් අපි පස්සේ වීඩියෝ එකේ මම වෙනස් කරලා